ආයිබෝවන් මගේ ආදරණීය දූල පුතාලා හැමෝම Easy Maths page එකට හරිම ආදරෙන් පිළිගන්නවා පුතේ දුවේ. එහෙමනම් ඔයාලට පොරොන්දු වුණ විදිහටම සාධක හා ගුණාකාර 7 ශ්‍රේණියේ පාඩම එක්ක තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. එතනදී අද මම පළවෙනි කොටස පමණයි පුතේ ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙළ පොතේ සාධක හා ගුණාකාර කියන්නේ පුතේ කොටස් දෙකකින් සමන්විත පාඩමක්. මේ කොටස් දෙකෙන් අද මම පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ එක පටන් ගන්නදී මම මුලම ආදරෙන් පුතාලාගෙන් දුවලාගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් රැඳී ඉන්න. ඔබට මේ වීඩියෝ එක තුල අපහසු දෙයක් තියෙනවා නම් නොතේරෙන දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක අවසාන වෙනකන් බලලා මට පුළුවන් මේ දේවල් වලට ඕගොල්ලෝන හරි ලස්සන වීඩියෝ එකකින් උත්තර දෙන්න. එහෙමනම් පුතේ අපි කාල වේලාව නාස්ති කරන්නේ නැතුව අපේ පාඩමට යමු. බොහොම සරල රසවත් විෂයක් ගණිතය කියන්නේ. මෙතෙක් කාල ඔබට ඒක නීරසයි අපහසුයි අසීරුයි කියලා දැනුණා නම් මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඉඳලා බලන්න පුතේ. ගණිතය කියන්නේ හරිම සුන්දර විෂයක්. එහෙමනම් අපි ඉස්සෙල්ලාම සාධක ගුණාකාර පාඩමේ 6 ශ්‍රේණියේ කොටසට යමු පුතේ. 6 ශ්‍රේණියේ භාජ්‍යතා රීතියත්තේ අපි ඉගෙන ගන්නවා සංඛ්‍යාවක් ඉදිරි නැතුව කොහොමද දෙකෙන් බෙදන්නේ, කොහොමද පහෙන් බෙදන්නේ, කොහොමද 10න් බෙදන්නේ කියලා. පුතේ දෙකෙන් බෙදනවා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යානේ. ඔයා පුරුද්දට වගේ ඉරට්ටේ සංඛ්‍යා ලියුවොත් 2 4 6 8 10 12 14 16 18 20 කොහොමද පුතේ ඉරට්ටේ සංඛ්‍යා ලියවෙන්නේ? ඔය ඉරට්ටේ සංඛ්‍යා ගැන අපි හිතුවොත් දුවේ පුතේ අපි මේ එක ස්ථානීය ඉලක්කම සලකමු. 2 4 6 8 බිඳුව 2 4 6 8 බිඳුව. ඔච්චරයි පුතේ. ගණිතය කියන්නේ අපි පුතේ තර්ක කරලා විසඳ ගන්න විෂයක් නිසා අර දීරව් වගේ කටපාඩමේ තියාගන්න විෂයක් නෙවෙයි. බොහොම ප්‍රායෝගිකව අපි මේ ගණිත විෂය ඉස්සරහට අරන් ගියාම මතකයේ රඳව ගන්න හරිම පහසුයි පුතේ. එහෙමනම් කිසියම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදන්න නම් ඒ සංඛ්‍යාවේ එක ස්ථානය මෙන්න මේ ඉලක්කම් වලින් හැදිලා තියෙන්න ඕනේ. සරලවම ඔච්චරයි. අපි උදාහරණ දෙකකින් එක තවදුරටත් අවබෝධ කරගමු. මෙන්න ටීචර් ලියන උදාහරණ ටිකක් 2548 1077 2221 අපෙන් අහනවා පුතේ දීර්ඝ බෙදීම කරන්නේ නැතුව මේ සංඛ්‍යාව ඉදිරි නැතුව කොහොමද දෙකෙන් බෙදනවද කියලා හොයන්න. එක ස්ථානයේ ඉලක්කම පුතේ අපි සලකලා බලනකොට එක ස්ථානයේ 8 කියන්නේ ඉරට්ටේ ගොඩේ තියෙනවා. එහෙමනම් මේ සංඛ්‍යාව පුතේ ඉදිරි නැතුව දෙකෙන් බෙදෙනවා. එක ස්ථානයේ බිංදුව කියන්නේ පුතේ ඉරට්ටේ ගොඩේ තියෙන්නේ. එහෙමනම් මේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදෙනවා පුතේ. එක ස්ථානයේ 7 කියන්නේ එයා ඉරට්ටේ නෙමෙයි. එයා ඔත්තේ. එහෙනම් මේ සංඛ්‍යාව පුතේ ඉතිරි නැතුව දෙකෙන් නොබෙදේ කියලා තමයි අපි සටහන් කරන්නේ. එක කියන්නේ තොත්ති සංඛ්‍යාවක්. එයා ඉරට්ටේ ගොඩේ නැහැ. එහෙමනම් මේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් නොබෙදේ කියලා අපි සටහන් කරනවා මගේ දුවේ මගේ පුතේ. කෙටියෙන්ම කිව්වොත් 6 ශ්‍රේණිය ඔබ ඉගෙන ගන්න භාජ්‍යතා රීතිය යටතේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදනවාද කියලා හොයන්නේ එක ස්ථානයේ. එහෙම නැත්නම් අඩි ඉලක්කම 0 2 4 6 හෝ 8 තියෙන්න ඕනේ. එපමණයි. ඊළඟට අපි ඉගෙන ගන්නවා පුතේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද පහෙන් බෙදන්නේ කියලා. සංඛ්‍යාවක් ඉතිරි නැතුව පහෙන් බෙදනවාද කොහොම අපි පහේ ගුණාකාර ලියමු. 5 10 15 20 25 30 35 40 ඔය විදිහට. එතනදී මගේ දුවලා පුතාලා එක ස්ථානයේ බලන්න පුතේ දුවේ. එක්ක 5 නැත්නම් බිංදුව. එක්ක 5 නැත්නම් බිංදුව. එහෙමනම් එක ස්ථානයේ බිංදුව හෝ 5 තියෙනවා නම් අපි කියනවා එම සංඛ්‍යාව ඉතිරි නැතුව පහෙන් බෙදනවා කියලා. අපි කලින් වගේම උදාහරණ ටිකක් සාකච්ඡා කරමු මගේ දුවේ පුතේ. 2005 1281 3000 අපි බලමු ඔය සංඛ්‍යාව කොහොමද බෙදන්නේ කියලා. 48 අපි බලන්නේ එක ස්ථානය විතරයි. එක ස්ථානයේ පහ නම් ඔව් එයා පහෙන් බෙදෙනවා. එහෙමනම් අපි කියනවා පුතේ මේ සංඛ්‍යාව පහෙන් බෙදේ කියලා. එක ස්ථානයේ එක නම් පුතේ පහෙන් බෙදෙන්නේ නැහැ. එහෙමනම් පහෙන් නොබෙදේ කියලා තමයි පුතේ අපිට සටහන් කරන්න තියෙන්නේ. එක ස්ථානයේ බිංදුව නම් මෙන්න පුතේ මෙයා පහෙන් බෙදෙනවා. එක ස්ථානයේ 8 නම් එයා පහෙන් බෙදෙන්නේ නැහැ. එහෙමනම් පහෙන් නොබෙදේ කියලා අපි සටහන් කරනවා. එහෙමනම් මගේ දරුවනේ ඕගොල්ලන්ට තේරෙනවා
සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදන්න 0 2 4 6 8 තියෙන්න ඕනේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව 5න් බෙදෙන්න 0 5 තියෙන්න ඕනේ. ඊළඟට මගේ පුතාලා දුවලා 6 වසරේදී ඉගෙන ගන්න ඉතිරි කොටස තමයි පුතේ දුවේ කොහොමද සංඛ්‍යාවක් ඉතිරි නැතුව 10න් බෙදන්නේ කියලා. කොහොමද සංඛ්‍යාවක් ඉතිරි නැතුව 10න් බෙදන්නේ කියලා තමයි පුතේ ඔන්න අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ. 10 ගුණාකාර ඕගොල්ලෝ හරි ආසාවෙන් පුතේ ඉගෙන ගන්න. 10න් බෙදනවාද කියලා අපි ඉගෙන ගන්නවා. 10 ගුණාකාර ටිකක් ලියමු. 10 20 30 40 50 60 70 80 ඔන්න පුතේ බලන්න එක ස්ථානෙ. හරි සරලයි. එක ස්ථානෙට තියෙන්න ඕනේ බිංදුව විතරයි පුතේ. එහෙමනම් ඔන්න උදාහරණ වලින් අපි යමුකෝ අපේ කොටස සම්පූර්ණ කරගන්න. එක ස්ථානයේ දිහා බැලුවාම එක ස්ථානයේ බිංදුව නම් විතරයි පුතේ 10න් බෙදෙන්නේ. එහෙමනම් 10න් බෙදේ. එක ස්ථානයේ දෙක වුණොත් පුතේ 10න් නොබෙදේ. එක ස්ථානයේ පහ වුණොත් පතල ගන්න එපා මගේ රත්තරන් පුතාලා දුවලා 10න් නොබෙදේ. එක ස්ථානයේ පහ වුණොත් පුතේ 5න් බෙදෙනවා. ඒ අනුව 10න් බෙදෙන හැම ඉලක්කමක්ම 5න් බෙදෙනවා. හැබැයි 5න් බෙදෙන හැම ඉලක්කමක්ම 10න් බෙදෙන්නේ නෑ දුවේ පුතේ. අපි මේ කරුණු බොහොම සරලව සටහන් කරගත්තොත් මගේ පුතාගේ දුවගේ මතකේ කොහොමද සංඛ්‍යාවක් දෙකෙන් බෙදන්නේ? කොහොමද සංඛ්‍යාවක් 5න් බෙදන්නේ? කොහොමද සංඛ්‍යාවක් 10න් බෙදන්නේ? මේ සංඛ්‍යා තුනින්ම බෙදෙනවද හොයන්නේ එක ස්ථානයේදී හැ බලලා. ඔන්න මේ චූටි සටහන විතරයි මතකේ රඳව ගන්න ඕනේ මගේ රත්තරන් පුතාලා. බලන්න ගණිතේ කොච්චර සුන්දරද කියලා. දෙකෙන් බෙදෙනවා නම් ඉතිරි නැතුව 0 2 4 6 තියෙන්න ඕනේ. 5න් බෙදෙනවා නම් ඉතිරි නැතුව 0 5 තියෙන්න ඕනේ. 10න් බෙදෙන්න නම් පුතේ ඉතිරි නැතුව 0 තියෙන්න ඕනේ. එතනදී මගේ දුවේ මගේ පුතේ තව දෙයක් අවබෝධ වෙනවා. 0 එක ස්ථානයේ වුණොත් ඒ සංඛ්‍යාව දෙකෙනුත් බෙදෙනවා 5නුත් බෙදෙනවා 10නුත් බෙදෙනවා. ඔච්චරයි පුතේ 6 ශ්‍රේණියේදී ඔයා ඉගෙන ගන්නේ සම්පූර්ණම භාජ්‍යකාරීති යටි. මෙන්න අපි දැන් යනවා 7 ශ්‍රේණියේ භාජ්‍යකාරීති ගැන ඉගෙන ගන්න. අපි 7 ශ්‍රේණියේදී ඉස්සලාම ඉගෙන ගන්න පුතේ දුවේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 3ෙන් බෙදන්නේ කියලා. සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 3ෙන් බෙදන්නේ කියලා. එතනදී පුතේ අපිට ඕන වෙනවා කෙනෙක්. එයාට අපි කියනවා ඉලක්කම් දර්ශකය කියලා. කවුද මේ ඉලක්කම් දර්ශකය? හරිම සරලයි. මේවා දන්න දරුවොත් ඇති. මම මේ උගන්වන්නේ මේවා නොදන්න මේවා අතහැරලා ගණන් ඉගෙන ගන්න ආපු අපේ දරුවන්ට. මේවා අසීරුයි අමාරුයි කියලා හිතන් ඉන්න අපේ දරුවෝ ටිකක් ඉන්නවනේ. අන්න ඒ දරුවන්ට උගන්වන එක තමයි පුතේ මගේ අරමුණ. එහෙමනම් අපි බලමු මොනවටද පුතේ කියන්නේ ඉලක්කම් දර්ශකය කියලා. හරි සරලයි. මේ 23 කියන සංඛ්‍යාව 2 3 කියන ඉලක්කම් දෙකෙන් හැදිලා තියෙනවා. ඒ සංඛ්‍යාව හැදුණු ඉලක්කම් එකිනෙකට එකතු කිරීමක් කරන්න. 2ට 3ක් එකතු වුනහම පුතේ 5යි. එහෙනම් 23 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 5. 72 කියද්දි පුතේ අපි 7යි 2යි එකිනෙකට එකතු කරනවා. මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 9. 1005 කියනකොට පුතේ මේ ඉලක්කම් ටික එකිනෙකට එකතු කළාම උත්තරේ 6යි. 1005 ඉලක්කම් දර්ශකය 6යි. 773 කියන කොටත් එහෙමයි. 7යි 7යි 14යි. 14යි 3යි 17යි. මෙතන මගේ දරුවෝ මතක තියාගන්න ඕන තව කරුණක් තියෙනවා. අපි ඉලක්කම් දර්ශකයේ විදිහට එක ඉලක්කමකින් තමයි උත්තර දෙන්නේ. එතකොට පුතේ 17 කියනකොට මේක සංඛ්‍යාවක් නේ ඉලක්කම් දෙකකින් හැදිච්ච. අපි මේ දෙන්නත් එකිනෙකට එකතු කරනවා. ඔන්න අවසානයේ පිළිතුරක් එනවා 8. එයාට තමයි ඉලක්කම් දර්ශකය කියන්නේ. එහෙමනම් මේ වෙනකොට ඉලක්කම් දර්ශකය ගැන මනා අවබෝධයක් මගේ දරුවන්ට ඇති. 5යි 3යි 8යි 13යි ඔන්න තව ඒ වගේ කෙනෙක්. ඔන්න ඉලක්කම් දර්ශකය 4. දැන් මම මෙතනින්ම මගේ පුතාලා දුවලට උගන්වන්නම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව 3ෙන් බෙදනවද කියලා හොයන්නේ කොහොමද කියලා. පුතේ දුවේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව 3ෙන් බෙදනවද කියලා හොයන්නේ. ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය එක්ක 3 වෙන්න ඕනේ නැත්නම් 6 වෙන්න ඕනේ නැත්නම් 9 වෙන්න ඕනේ. මම මේ උදාහරණ ටිකෙම පාඩම කියලා දෙන්නම්කො පුතේ අපිට වෙලාවත් ඉතුරු වෙනවනේ.
එහෙමනම් මේ සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය 5 කියන්නේ එයා 3ෙන් බෙදෙන්නේ නැහැ පුතේ. එහෙමනම් අපි කියන්නේ 23 සංඛ්‍යාව 3ෙන් නොබෙදේ කියලා. 72 කියන සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය 9 දුවේ පුතේ. එහෙමනම් අපි කියනවා 72 3ෙන් බෙදේ කියලා. 1005 කියන සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය 6 නේ පුතේ. එහෙමනම් අපි කියනවා මේ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා කියලා. මේ බලන්න පුතේ. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වුණොත් තමයි 3ෙන් බෙදෙන්නේ. මේ සංඛ්‍යාව ඉලක්කම් දර්ශකයේ 8 පුතේ. 8 කියන්නේ 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයි. අපි ඒ අනුව කියනවා මේ සංඛ්‍යාව 3ෙන් නොබෙදේ කියලා. මෙන්න පුතේ ඉලක්කම් දර්ශකයේ 4. එහෙනම් ඔයාට පැහැදිලි. එහෙනම් මෙයා 3ෙන් නොබෙදේ. දැන් මගේ දුවලට මගේ පුතාලට අපි හිතමු ගැටලුවක් දෙනවා මේ විදිහට. මගේ දුවලට මගේ පුතාලට කියනවා ගණිතයේ ගැටලුවක්. සංඛ්‍යාවක් දීලා දීර්ඝ බෙදීමෙන් තොරව මගේ පුතාලට කියනවා 7286 කියන සංඛ්‍යාව ඉතිරි නැතුව 3ෙන් බෙදනවද කියලා හොයන්න කියලා. ඉතිරි නැතුව 3ෙන් බෙදනවද කියලා හොයන්න කියලා. පුතේ ඔයා කරන්නේ ඉලක්කම් දර්ශකය හොයන. 7යි 2යි 9යි 9යි 8යි 17යි 17යි 6යි 23යි නේ පුතේ. ආයෙත් එකතු කරන්න එපා. 5. දැන් මගේ රත්තරන් දුවලට මගේ පුතාලට ඔළුවේ තියෙනවා ඉලක්කම් දර්ශකය 3 6 9 වුණොත් විතරයිනේ 3ෙන් බෙදෙන්නේ. 5 වුණොත් එයා 3ෙන් බෙදෙන්නේ. එහෙමනම් මේ සංඛ්‍යාව 3ෙන් නොබෙදේ කියලා ලියන්න. ඔච්චරයි පුතේ. එතකොට මගේ පුතාලට තව උදාහරණයක් දුන්නා කියන්නකෝ 1827 කියලා. අපිට මේක 3ෙන් බෙදනවා නම් පුතේ දීර්ඝ බෙදීම කරන්න ඕනේ නැහැ. අපි ඉලක්කම් දර්ශකයේ දිහා බලලා ඩගාලා කියනවා මෙයා 3ෙන් බෙදනවද නැද්ද කියලා. 1යි 8යි 9යි 9යි 2යි 11යි 11යි 7යි 18යි ඔන්න පුතේ ආයෙත් කරාම 9 ඇවිල්ලා. ඔයාට මතකයි නේද? 3ෙන් බෙදෙන්න නම් 3 6 හෝ 9 තියෙන්න ඕනේ. ඒ කියන්නේ 3 ගුණාකාරයක් වෙන්න ඕනේ කියන එකනේ. හරි. 9 කියන්නේ 3 ගුණාකාරය. එහෙමනම් අපි කියනවා පුතේ මේ සංඛ්‍යාව 3ෙන් බෙදනවා කියලා. ඔච්චරයි. මේ වෙනකොට මගේ පුතාලා සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 2ෙන් බෙදන්නේ 3ෙන් බෙදන්නේ 5ෙන් බෙදන්නේ 10ෙන් බෙදන්නේ කියලා දන්න. ඊළඟට අපි යන්නේ පුතේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 9ෙන් බෙදන්නේ කියලා ඔයාට කියලා දෙන්න. සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 9ෙන් බෙදන්නේ කියලා ඔයාට කියලා දෙන්න. ඇයි මම 9ෙන් බෙදෙන එක ගත්තේ 4ෙන් බෙදෙන කොටස කරන්නේ නැතුව? මොකද පුතේ අපි 9ෙන් බෙදනවාද කියලා අහන්නේ ඉලක්කම් දර්ශකය. මෙතනදිත් රත්තරන් පුතේ රත්තරන් දුවේ අපි ඉලක්කම් දර්ශකය තමයි භාවිතා කරන්නේ. 2යි 5යි 1යි 8යි එකතු කරනවා 7යි 8යි 8යි 16යි 1යි 6යි 7යි. අපි තියාගෙන ඉමුකෝ. 1යි 8යි 9යි 6යි 9යි 18යි 18යි 24යි ඔන්න එනවා 6යි. එයාට චුට්ටක් ඉන්න කියලා අපි තව උදාහරණයක් ලියාගමු මගේ දුවේ පුතේ. 1යි 8යි 7යි 2යි 1යි 8යි 9යි 9යි 7යි 16යි 16යි 2යි 18යි 1යි 8යි 9යි. තව එක්කෙනෙකුට ලියන්න. 2යි 5යි 1යි 3යි 7යි 1යි 8යි 3යි 11යි 1යි 1යි 2යි. පුතේ දුවේ කිසියම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වුණොත් විතරමයි 9ෙන් බෙදෙන්නේ. එහෙමනම් 7 වුණොත් බෑ. අපි කියනවා 9ෙන් නොබෙදේ කියලා. 6 වුණොත් 3ෙන් බෙදෙනවා. පැටල ගන්න එපා. 3ෙන් බෙදුනට පුතේ 9ෙන් බෙදෙන්නේ නැහැ. මගේ දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ 9ෙන් බෙදෙන්නේ මෙන්න මෙහෙම වුණොත් විතරයි. ඉලක්කම් දර්ශකයේ 9 විතරමයි තියෙන්නේ. එහෙමනම් ඔන්න 9ෙන් බෙදෙනවා. 2 තිබ්බොත් ඉතින් පැහැදිලි මගේ පුතාලට මගේ දුවලට 9ෙන් නොබෙදේ. එහෙමනම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 3 6 9 වුණොත් 3ෙන් බෙදෙනවා. සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 9 වුණොත් පමණමයි පුතේ 9ෙන් බෙදෙන්නේ.
ඒ කියන්නේ 9න් බෙදෙන සියලුම සංඛ්‍යා 3ෙන් බෙදෙනවා. හැබැයි 3ෙන් බෙදෙන හැම සංඛ්‍යාවක්ම 9ෙන් බෙදෙන්නේ නැහැ. ඔය වගේ දෙයක් අපි කලිනුත් කිව්වා නේද පුතේ දුවේ? 10න් බෙදෙන හැම සංඛ්‍යාවක්ම 5ෙන් බෙදෙනවා. හැබැයි 5ෙන් බෙදෙන හැම සංඛ්‍යාවක්ම 10ෙන් බෙදෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි දැන් යමු පුතේ දුවේ කොහොමද සංඛ්‍යාවක් 6ෙන් බෙදෙනවද කියලා හොයන්නේ කියලා. සංඛ්‍යාවක් 6ෙන් බෙදෙනවද කියලා හොයන්නේ කොහොමද කියලා අපි යමු පුතේ ඉගෙන ගන්න දැන්. පුතේ 6 කියන්නේ දෙවරක් 3නේ. පැහැදිලිද මගේ දරුවන්ට? 6 කියන්නේ දෙවරක් 3. ඒ කියන්නේ පුතේ 6 දෙකිනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. ඒකම තමයි පුතේ සාධකේ මේ පාඩම ඉගෙන ගන්න. 6ෙන් බෙදන්න නම් පුතේ ඇත්තෙන්ම ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නත් ඕනේ. ඒ සංඛ්‍යාව 3ෙන් බෙදෙන්නත් ඕනේ. මෙතනදී මගේ දරුවා අවබෝධ කරගන්න ඕනේ පුතේ සංඛ්‍යාව දෙකෙන් බෙදුනට බෑ 3ෙන් බෙදෙන්න ඕනේ. 3ෙන් බෙදුනට බෑ දෙකෙන් බෙදෙන්න ඕනේ. දෙකෙනුයි 3ෙනුයි දෙන්නගෙන්ම බෙදුනොත් විතරයි එම සංඛ්‍යාව 6ෙන් බෙදෙන්නේ. අපි උදාහරණයකින් කතා කරමුකෝ පුතේ 72. මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද කියලා කොහොමද වෙන්නේ? ඔන්න දැන් යොදා ගැනීම මෙච්චර වෙලා ඉගෙනගත්ත දේවල්. අක සංඛ්‍යාව දෙකනේ. එහෙමනම් පුතේ මෙයා දෙකෙන් බෙදෙනවා. සංඛ්‍යාව 3ෙන් බෙදෙනවද කියලා එන්නේ කොහොමද? ඉලක්කම් දර්ශකය. 7යි 2යි 9යි. ඔව්. 3ෙනුත් බෙදෙනවා. අන්න පුතේ දෙකෙනුත් බෙදලා 3ෙනුත් බෙදුනොත් අපි කියනවා 72 6ෙන් බෙදේ කියලා. 72 6ෙන් බෙදේ කියලා. අපි එහෙම නොවන අවස්ථාවකුත් සලකලා බලමු පුතේ දුවේ. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ 1815 පුතේ දුවේ එක ස්ථානීය 5 නේද? ඔයා දන්නවා එක ස්ථානීය 5 වුණ ගමන් මෙයා දෙකෙන් නොබෙදේ. පුතේ ටීචර් ඔයාලට කිව්වා බෝඩ් එක චුට්ටක් පස්සට එනවා. බොහොම අඩු පහසුකම් යටතේ පුතේ මේ වැඩසටහන කරගෙන යන්නේ. මොකද දරුවන්ට දෙයක් දෙන එක තමයි මගේ අරමුණ. ඔයාලව ලස්සනට අරන් යන්න ඉස්සරහට. ඉතින් අපි මේ අඩුපාඩු ඉස්සරහට හදාගමු ඔයාලගේ සහයෝගයත් එක්ක. එතකන් ඉතින් රැඳිලා ඉන්න. මොකද අරමුණ තමයි පුතේ වැදගත් වෙන ජීවිතේ හැම දෙයකම. අඩුපාඩු අපහසුකම් අපිට ජීවිතේ එනවා. හැබැයි මොන අපහසුතාව තිබ්බත් අපි අපේ අරමුණට යන්න ඕනේ. හරි. එහෙමනම් අද මගේ අරමුණ මගේ පුතාලට කොහොම හරි මේ පාඩම අවසන් වෙනකේ කරන්න. එතකොට පුතේ දුවේ මේ සංඛ්‍යාව දැන් දෙකෙන් බෙදෙන්නේ නැහනේ. මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ කියන්නේ සංඛ්‍යාව 6ෙන් බෙදෙන්නේ. ඇයි? දෙකිනුත් බෙදිලා 3ෙනුත් බෙදුනොත් විතරමනේ සංඛ්‍යාව 6ෙන් බෙදෙන්නේ. එහෙනම් අපි 3ෙන් බෙදෙනවද කියලා හොයන්න දෙයක්වත් නැහැ පුතේ දුවේ. අපි කියනවා මෙයා 6ෙන් නොබෙදේ කියලා. අපි තව උදාහරණයක් බලමුකෝ පුතේ. එක ස්ථානයක ඉලක්කම 6. ඒ කියන්නේ මෙයා දෙකෙන් බෙදෙනවා. දැන් 3ෙන් බෙදෙනවද හොයන්න ඕන අපිට ඉලක්කම් දර්ශකය ඕනේ. 7යි 2යි 9යි 9යි 1යි 10යි 10යි 6යි 16යි 1යි 6යි 7යි. මතකද? ඉලක්කම් දර්ශකයේ 3 6 හෝ 9 වුණොත් විතරනේ පුතේ 3ෙන් බෙදෙන්නේ. දැන් මෙයා 3ෙන් බෙදෙන්නේ. එහෙමනම් අපි කියනවා 3ෙන් නොබෙදේ කියලා. පුතේ දෙකෙන් බෙදුනට බෑ. 3ෙන් බෙදෙන්නත් ඕනේ. අන්න 7216 දැන් අපි තීරණය කරනවා 6ෙන් නොබෙදේ කියලා. පැහැදිලිද පුතේ දුවේ? පැහැදිලි. එහෙමනම් උල්විදාගමු. සංඛ්‍යාවක් ඉදිරි නැතුව 6ෙන් බෙදන්න නම් ඒ සංඛ්‍යාව ඉදිරි නැතුව දෙකෙන් බෙදෙන්නත් ඕනේ 3ෙන් බෙදෙන්නත් ඕනේ. දෙකෙන් බෙදනවද හොයන්නේ එක ස්ථානයේ දිහා බලලා 3ෙන් බෙදනවද කියලා හොයන්නේ ඉලක්කම් දර්ශකයේ දිහා බලලා. පැහැදිලි. ඔයාලා විශ්වාස කරනවද 7 ශ්‍රේණියේ සාධක හා ගුණාකාර පාඩමේ තව එකම එක කොටස ඉගෙන ගන්න තියෙනවා. බලන්න ගණිතය කොච්චර ලස්සනද කියලා පුතේ. හරි ලස්සනට ගලාගෙන යන විෂයක් තමයි ගණිතය කියන්නේ. දඟලක පුරුක් වගේ එකිනෙකට ඇමිනිලා යන්නේ පුතේ. හරි. එහෙමනම් අවසාන කොටස තමයි මගේ දුවේ මගේ පුතේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව කොහොමද 4ෙන් බෙදෙන්නේ කියලා.
පුතේ දුවේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව හතරෙන් බෙදනවද කියලා බලන්න. අපි සාමාන්‍යයෙන් පුතේ මුළු සංඛ්‍යාවම බෙදන්න එපා හතරෙන්. මේ වෙලාවේ අපිට පුළුවන් ඒ මුළු සංඛ්‍යාවම හතරෙන් බෙදෙන්නේ නැතුව අග ඉලක්කම් දෙක තියෙන්නේ පුතේ. එක ස්ථානයයි 10 ස්ථානයයි. ඒ සංඛ්‍යාව අරගෙන අග ඉලක්කම් දෙකෙන් හැදෙන සංඛ්‍යාව. ඒ සංඛ්‍යාව පමණක් අරගෙන අපි බෙදනවා එයා හතරෙන් බෙදනවාද කියලා. 10න් 16ක් බිඳුව ශේෂයේ බිඳුව ඒ කියන්නේ හතරෙන් බෙදෙනවා. එහෙනම් අපි සටහන් කරනවා මේ සංඛ්‍යාව පුතේ හතරෙන් බෙදෙන එක ස්ථානයේ 14 සෝරි පුතේ අග ඉලක්කම් දෙක 14 න අපි හතරෙන් බෙදෙනවා නෑ ඉතිරි වෙනවා. එහෙමනම් මේ සංඛ්‍යාව හතරෙන් බෙදේද නොබෙදේද? නොබෙදේ. මෙන්න 96 4 වරක් 2 8යි ඉතිරි එකක් 16ට 4 වරක් 4 16යි. මෙන්න පුතේ බෙදෙනවා. එහෙනම් හතරෙන් බෙදේ. මේ වගේ උදාහරණයක් තිබුණොත් මගේ පුතාලා මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම හතරෙන් බෙදෙනවා පුතේ. අනිවාර්යයෙන්ම බිංදු දෙක ගත්තොත් හතරෙන් බෙදෙනවා පුතේ. එහෙමනම් මේ සංඛ්‍යාවත් හතරෙන් බෙදේ. මගේ පුතාලා දුවලට අවබෝධ වෙනවා. මේ පුතේ 6 7 කොටස් දෙකම එකතු කරලා පාඩමක් ආවරණය වෙනවා. එහෙමනම් මම මෙච්චර වෙලා මේ වීඩියෝ එකෙන් මගේ පුතාලාට අවබෝධ කරන්න හැදුණු කොටස ඉතා සරලව මෙහෙම ලියලා පෙන්නන්න. බලන්න මගේ පුතාලාට එතකොට මතක තියාගන්න පහසුද කියලා පුතේ දුවේ. සරලවම කිව්වොත් සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදනවා කියලා හිව්වොත් එක ස්ථානයේ දිහා බලලා එක ස්ථානය බිංදුව 2 4 6 8 වෙන්න ඕන. සංඛ්‍යාවක් ඉතිරි නැතුව තුනෙන් බෙදනවද කියලා හෙව්වේ ඉලක්කම් දර්ශකයේ දිහා බලලා. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙන්න ඕනේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව හතරෙන් බෙදනවද කියලා හෙව්වේ පුතේ අග ඉලක්කම් දෙක දිහා බලලා. අග ඉලක්කම් දෙක පුතේ හතරෙන් බෙදෙන්න ඕනේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව පහෙන් බෙදනවද කියලා හෙව්වේ පුතේ නැවතත් අපි එක ස්ථානයේ දිහා බලලා. එක ස්ථානයේ බිංදුව හෝ පහෙන් ඕනේ පුතේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව 6න් බෙදනවද කියලා හෙව්වේ පුතේ අපි දෙකෙන් බෙදලා බැලුවා. එහෙම වගේම තුනෙන් බෙදෙන්නත් ඕනේ පුතේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව 9න් බෙදනවද කියලා අපි හෙව්වා පුතේ. ඉලක්කම් දර්ශකයෙන් හෙව්වේ. ඉලක්කම් දර්ශකයේ 9 වෙන්න ඕනේ. සංඛ්‍යාවක් ඉතිරි නැතුව 10න් බෙදනවද හෙව්වේ පුතේ. නැවතත් එක ස්ථානයේ දිහා බලලා එක ස්ථානයේ බිංදුව වෙන්න ඕනේ පුතේ දුවේ. හරි සරලව කතා කළොත් පුතේ මෙන්න 7 ශ්‍රේණියේ සාධක හා ගුණාකාර පාඩමේ පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන විදිය තුනෙන් බෙදෙන විදිය දැන් පුනා කියන්න අවශ්‍ය නැහැ සටහන් වෙලා තියෙනවා. මම හිතනවා මගේ පුතාලට මේ කියලා දීපු දේවල් වලින් ඔයාලා නොදන්න එක කරුණක් හරි අවබෝධ වෙන්නේ නැති එක දරුවෙක්ට හරි ගණිතය කියන විෂය ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා නම් හිතපු තරම් ගණිතය අමාරු නෑ කියලා හිතෙනවා නම් මම හිතනවා මම සාර්ථකයි කියලා. ඇත්තටම මට අවශ්‍ය වුණේ පුතේ මේ කරුණු ඕගොල්ලන්ට ගේන ක්‍රමයක් හොයාගන්න. මම හිතනවා මම සාර්ථකයි කියලා. මේ විදිහට ඔයාලා හමුවට එන පළවෙනි අවස්ථාව මගේ පළවෙනි වීඩියෝ එක. ඒක නිසා අඩුපාඩු වෙන්න පුළුවන් පුතේ. වැරදි වෙන්න පුළුවන්. අපි ඒව හදාගෙන ඉස්සරහට යමු. ටියුෂන් ජීවිතය තුළ මට ලොකු පළපුරුද්දක් තියෙනවා. ඉගැන්වීමේ පුරුද්ද මාස පුරුදු දෙනා නමුත් තාක්ෂණය පිළිබඳ ලොකු දැනුමක් අපිට නැහැ පුතේ. ඒක නිසා තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලා හමුවට අප පළවෙනි අවස්ථාව වැරදි අඩුපාඩු වුණා නම් අපි දරාගෙන ඉස්සරහට යමු. මේ වගේ පුතාලාට තව මොනවා හරි පාඩම් විග්‍රහ කරන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න පුතේ. මේ වීඩියෝ එකෙන් පුතාලාට හිතනවා නම් පුතාලාගේ යාළුවන්ට
මාව නොදන්න පුතාලගේ යාළුවන්ට මාව අඳුන්වලා දෙන්න ඕනේ මේ ක්‍රමය යාළුවට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාලා දෙයක් මගේ ඉගෙන ගත්තා නම් තව කෙනෙකුට දකින්න තව කෙනෙක්ට ඉගෙන ගන්න මේක ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා පුතේ දුවේ. එහෙමනම් සාධක හා ගුණාකාර දෙවන කොටසත් අරගෙන බොහොම ඉක්මනට එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳිලා සිටියේ මගේ රත්තරන් දුවල පුතාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැම කෙනෙක්ටම ජෙස්පීටයි.